හායි ඔන්න මං අද ෆැස්ටා එකක් හදන්න තමයි යන්නේ. ඉතින් අද මං ගාව තියෙන්නේ එක කැරට් අලේකුයි. ඉතින් මං බිත්තර දෙකකුයි දාලා තමයි මේ පැස්ටා එක හදාගන්න යන්නේ. ලොකු දේවල් නැහැ. ඉතින් අපි තියෙන දෙයින් හදන්නේ කොහොමද කියලා ඉතින් බලමු. මේ මං හදන විදිය මං ඉතින් ලිපට වළඳ තියලා ඒක රත් වෙන්න තියලා තෙල් ටිකක් දාගත්තා, අප ටිකක් දාගත්තා. ඊට පස්සේ සුදු ලූණු ටිකක්, කරපිංචා, රම්පේ, ලූණු, අවමිරිස් දාලා ඉතින් ඒක හොඳට තෙම්පරාදු කරගන්නවා. ඒක තෙම්පරාදු කරගෙන ඊට පස්සේ මං ඒකට අර මං කිව්වේ එක කැරට් අලයයි තියෙන්නේ කියලා. ඉතින් මං ඒ කැරට් අලේ හොඳට හීනියට කපාගෙන මේකට එකතු කරගෙන තුන පහ කුඩු චුට්ටයි මිරිස් කුඩු චුට්ටයි කෑලි කුඩු චුට්ටයි එකතු කරගන්නවා. මොකද මං ගාව සෝයා සෝස් තිබ්බා. ඒක ඉවර වෙලා තිබ්බනම් මං ඔය නූඩ්ල්ස් හදනකොට ඒ වගේ දේවල් වලට පොඩ්ඩක් එකතු කරනවා. ඊට පස්සේ ලුණු ටිකක් දාලා ඒක හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන මං කියවනේ මං බිත්තර දෙකක් ගන්න කියලා. ඉතින් මේ බිත්තර දෙකත් ඔන්න ඕකට මං එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන ඊට පස්සේ මං ඉතින් තඹ ගත්ත පැස්ටා ටික එකතු කරනවා. එකතු කරලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඇත්තටම මාරම රසයි. අපිට දැන් මේ වගේ දෙයක් හදන්න මේ බඩු ඕනේ, ලීක්ස් ඕනේ, අරව ඕනේ, මේ ඕනේ එහෙම කියලා නෑ. අපිට තියෙන දෙයින් රසට හදාගන්න පුළුවන්. මේක ඇත්තට ගොඩක් රසට තිබ්බා. අපේ පුතාලා ඉතින් දෙපාර තුන් පාරක්ම කෑවා. ගෙයින් එන්නම් සුබ දවසක්.